अस्सलाम वालेकुम. මගේ හොඳම යාළුවෙක් තමයි මේ මෑතකදී ඉඳලා අහනවා මොකද්ද මේ ජිහාද් සංකල්පය කියලා. මොකද්ද මේ ඕගොල්ලෝගේ ජිහාද් සංකල්පය? මේක මිනිස්සු මරනවා නේක ඒකෙන් තියනවද කියලා එයා හැම වෙලෙම මගෙන් අහගෙන ඉන්නවා. ඒකට හරි උත්තරයක් මට සිංහලෙන් පරිවර්තනය දෙන්න බෑ. ඒ නිසා ඔබතුමා හරි උත්තර දුන්නා නම් ඒක මට එයාට ලැබෙන්න සලසන්න පුළුවන් කියලා හිතනවා. ඒ මහත්මයාන ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ජිහාද් කියන්නේ මොකක්ද? ජිහාද් කියන නමෙන් මුස්ලිම් ජනතාව යන කොටා ගන්නවා ලෝකයේ පුරා විවිධ රටවල් වල යුද ගැටුම් ඇති වෙනවා. ඒ ජිහාද් කියන සංකල්පය හඳුන්වන්නේ මොකක්ද කියලා අහනවා. ඉස්ලාම් වල ජිහාද් කියලා සංකල්පයක් තියෙනවා. ජිහාද් කියන වචනය ජහද කියන වචනයෙන් තමයි නිරුක්ති වෙලා තිබෙන්නේ. ජහද කියන්නේ පරිශ්‍රමය. වෑයම් කිරීම. යම් කිසි දෙයක් උදෙසා උත්සාහ කිරීම. කැපවීම කියන අර්ථය. ඉස්ලාම් තුල ජිහාද් කියන සංකල්පය හඳුන්වන්නේ පුණ්‍ය කටයුතු වල නියැලීම, දෙමාපියන්ට උවටන් කිරීම, කුසල කර්මයන් කිරීම තමයි ජිහාද් කියන එකේ වචනේ පරිසමාප්ත අර්ථය. නමුත් තවත් දෙයක් ඉස්ලාම් වල ජිහාද් කියලා ක්‍රියාත්මක වුණා. නබිනායකතුමා නම් මුලින්ම ඉපදිලා වක්තෘවරයෙක් බවට පත්වන්නේ මක්කම කියන නගරේ. වර්තමාන සෞදි අරාබියාවේ මක්කම තිබෙනවා. නබිනායකතුමාණන් කුඩා කාලයේ ඉඳලා ඊටමත් සදහවත් ජීවිතයක් ගත කරා. නමුත් ආගම කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව දැනුමක් තිබුණේ නැහැ. එතුමාණන් ඉපදීමට වසරකට පමණ පෙරදී ඔහුගේ පියා අභාප්‍රාප්ත වෙනවා මාස ගණනකට පෙර. ඉපදී වසර 6කට පසුව මව අභාප්‍රාප්ත වෙනවා. කුඩා කාලයේ මුලින්ම සීයා ළඟ පසුව සුළු පියා ළඟ. නමුත් ඒ කුඩා කාලයේම ව්‍යාපාරික කටයුතු වලට තමයි නබිනායකතුමාණන් නැඹුරු වෙලා හිටියේ. වයස 25ක් වනකොට ඒ ව්‍යාපාරික කාන්තාවක් වුණ කදීජා කියලා කාන්තාවක් විවාහ වුණා. Tamanට වඩා වයස අවුරුදු 15ක් වයස ඇති. දෙවතාවක් වැන්දබුවක් බවට පත් වුණා. තරුණ වියේදීම නබිනායකතුමාණන් වැන්දබුවකට තමයි ජීවිතය ලබා දුන්නේ. එතුමාණන් තම ඒ පවිත්‍රතාවයේ එතුමාණන්ගේ සිත කෙතරම් දුරට පවිත්‍රද කියන දේ ඒ කාරණාව තුලින් අපට ඔප්පු වෙනවා. පසුව මේ එතුමාණන් පොහොසත් කෙනෙක් වශයෙන් ජීවත් වුණා. හේතුව කුඩා කාලයේම ව්‍යාපාරික කටයුතු වල නියැලුණා. එතුමාණන් විවාහ කරගත්තේ ව්‍යාපාරික කාන්තාවක්. ඒ ව්‍යාපාරික කාන්තාව ධනවත් කාන්තාවක්. සාමාන්‍යයෙන් පවුල ධනවත් නම් පිරිමියාට ඒ පහසුකම් බෙදෙන තත්වයක් තිබෙනවනේ සමාජයේ. එනම් නබිනායකතුමාණන් තමනුත් ව්‍යාපාරිකයෙක් වශයෙන් භාර්යාවත් ව්‍යාපාරිකයෙක් වශයෙන් පොහොසත් ශාස්ත්‍රීයවත් ජීවිතයක් ගත කරා. නමුත් ඒ සමාජය තුළ තිබෙන යම් යම් වැරදි ක්‍රියාවන් අක්‍රමිකතාවන් පිළිබඳව එතුමාණන්ගේ අවධානය යොමු වෙනකොට එතුමාණන් සමාජය පිළිබඳව කල්පනා කරන්නට පටන් ගන්නවා. මොකද්ද මේ සමාජයේ සිද්ධ වෙන්නේ? ඇයි මෙතරම් මිනිස්සු ක්‍රූර ලෙස කටයුතු කරන්නේ? ඇයි වංචනික ලෙස කටයුතු කරන්නේ? ඇයි අසත්‍යවාදීන්ව කටයුතු කරන්නේ? මුසාවාදයේ පැතිරිලා, බොරුව පැතිරිලා, දූෂණය, බීසණය හැමතැනම පිරීලා මේ සමාජයේ පිරිහිලා සමාජයේ යම් කිසි තැනකට ගෙනියන්නට ඕන කියලා හුදකලාව ධානය කරන්නට පටන් ගන්නවා. ලෙනක් තුලට ගිහිල්ලා ධානය කරන්නට පටන් ගන්නවා. ඒ අවස්ථාවේදී තමයි නබිනායකතුමාණන්ට එතුමාණන්ගේ 40 වන වියේදී දේව පණිවිඩ පහළ වෙනවා. මේ සමාජය සංශෝධනය කරන්නට කලින් ඔබ කියවා ඔබ යම් කිසි දෙයක් තේරුම්ගෙන ඔබ මේ ධර්මයේ පිළිබඳව වටහාගෙන ඔබ ඥානය ලබා ගන්න කියලා නබිනායකතුමාණන්ට ඥානය පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ ලැබෙනකොට සිද්ධ වුණ ඒ සිදුවීමට සමාන සිදුවීමක් වගේ ඔබේ මනසට දැනෙනවා ඇති. සාමාන්‍ය පෙර බුදුවරු ජීවත් වෙලා ඉන්නවා, පසු කාලිනව බුදුවරු මතුවටත් පහළ වෙනවා වගේ විශ්වාසයක් බෞද්ධ ජනතාව තුළ තිබෙනවා. ඉස්ලාම් ධර්මයේ තුලත් නබිනායකතුමාණන්ට පෙර නොයෙකුත් වක්තෘවරු පහළ වෙලා තිබෙනවා. නමුත් නබිනායකතුමාණන් අවසාන වක්තෘවරයන් වශයෙන් තමයි අපි සලකන්නේ. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුවරයාණන් කෙනෙක් පිළිබඳව ප්‍රකාශ කර තිබෙනවා. මේ කෙතරම් දුරට සාධාරණ දෙයක්ද කියන එක පරිශීලනය කළ යුතුයි. නමුත් ඉස්ලාම් ධර්මයේ තුල නබිනායකතුමාණන්ට ආමන්ත්‍රණය කරනු ලබන විශේෂ පදයක් තමයි වමා අර්සල්නාක ඉල්ලා රහ්මතල් ලිල් ආලමීන්. නබිවරය අපි ඔබව මේ ලෝකයට මෛත්‍රියක් වශයෙන් මිස පහළ නොකළමු කියලා සුද්ධ වූ කුර්ආනයේ පවසනවා. ලෝකයට මෛත්‍රියක් වශයෙන් තමයි නබිනායකතුමාණන් පැමිණ තිබෙන්නේ. මේකේ යම්කිසි කාරණාවක් තිබෙනවා මම පැහැදිලි කරන්න. මෙහෙම ජීවත් වුණු නබිනායකතුමන් වක්තෘවරයෙක් වශයෙන් ජන සමාජයට අවශ්‍ය කරන පණිවිඩය ලබා දුන්නා.
වසර 13ක කාලයක් නබිනායකතුමාණන් විවිධ වද හිංසාවලට පමුණුවනු ලැබුවා. අනේක විද දුක්ඛම් කටළු වලට මුහුණ දුන්නා. සමාජයේ කේවල් කිරීම වලට භාජනය වුණා. කොන් කිරීම වලට භාජනය වුණා. ආර්ථික සම්බාධක පනවනු ලැබුවා. නබිනායකතුමාණන්ගේ ධනදේපල උදුරා ගැනීමට නොයෙකුත් අවස්ථාවලදී උත්සාහයන් දරුවා. නබිනායකතුමාණන්ව පිළිගත් අනුගාමිකයන්ව පහර දීම් වලට නතු කරා. මේ සියල්ලක්ම නබිනායකතුමාණන් ඉවසා දරාගෙන සිටියා. කිසිදු අවස්ථාවකදී මුස්ලිම් නොවන ජාතිකයන්ට පෙරලා පහර දුන්නේ නැහැ. නබිනායකතුමාණන්ව පිළිගත් අය මුස්ලිම්වරු, නොපිළිගත් අය කාෆිර්වරු ප්‍රතික්ෂේප කළාය. නමුත් ඒ ප්‍රතික්ෂේප කළ අය මුස්ලිම් නොවන ජාතිකයන් කියලා නබිනායකතුමාණන් ඔවුන්ට පාර දෙන්නට ගියේ නැහැ. ඉවසා දරාගෙන සිටියා. නමුත් මක්කම කියන නගරයට අසලින් පිහිටි මදීනාව කියන නගරේ එක පිරිසක් ජීවත් වුණා. ඔවුන්ට මේ ඉස්ලාම් ධර්මයේ පිළිබඳව තිබෙන සත්‍යතාවය කාවැදුණා. ඔවුන් මුලදී නබිනායකතුමාණන්ව හම්බ වෙලා යම්කිසි ගිවිසුමක් ඇති කරගෙන අපේ ගමට එන්න, අපේ ගමේ මේ ඉස්ලාම් ධර්මයේ ප්‍රචාරය කරන්නට අවශ්‍ය කරන සියලුම පසුතලයේ සකසලා දෙන්නම් කියලා පොරොන්දු වුණාම නබිනායකතුමාණන් මක්කම අත්හැරලා නිෂ්ක්‍රමණය වෙලා ගියා මදීනා නුවරට. එමනේ බුදුන්ට ගල් පෙරලපු සමාජයක්. හැම වෙලේම ශාස්ත්‍රවරුන්ට, සත්‍යවාදීන්ට නොයෙකුත් බාධාවන් එනවා. නබිනායකතුමාණන් නිෂ්ක්‍රමණය වුණා. නිෂ්ක්‍රමණය වෙලා ඒ මදීනාව කියන නුවරේ රාජ්‍යයක් පිහිටුව ගන්න. ඒ අනුගාමිකයන් නබිනායකතුමාණන්ව පිළිගත් ජනතාවගේ කැමැත්තෙන්ම වුන් රාජ්‍ය බලය නබිනායකතුමාණන්ට ලබා දුන්නා. සටන් කරලා ඒ රාජ්‍ය බලය ලබා ගත්තේ නැහැ. පසුව නබිනායකතුමාණන් සාමකාමීව මදීනා නුවරේ සිය වක්තෘභාවය, දේව පණිවිඩය ප්‍රචාරය කරන අවස්ථාවේදී ඒ මක්කම නුවරේ හිටපු අය නබිනායකතුමාණන් පළවා හරින තරමට වාතාවරණයක් සකසපු අය නබිනායකතුමාණන්ට එරෙහිව යුද ප්‍රකාශ කරන්නට පටන් ගත්තා. දැන් රටක්නේ කරමු යුද්ධ කියලා. සාමාන්‍යයෙන් ඒක වෙන දෙයක් නේ. දැන් ඉන්දියාව පාකිස්තාන ගහ ගන්න බලනවා, අර ඇෆ්ගනිස්තාන් ගියා, ඉරාක යුද්ධ ගියා, ගල්ෆ් රටවල් වල යුද්ධ ගියා, මැද පෙරදිග රටවල් වල යුද්ධ ගියා, දෙවන ලෝක මහා සංග්‍රාම ගියා, පළවන ලෝක මහා සංග්‍රාම ගියා. යටත් විජිත කාලේ අපේ රටවල් පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි ආක්‍රමණ වලට යටත් වුණා. අපේ වීර කැප්පටි පොරලා සූර සරදීහෙල්ලා ඔක්කොම අරගල පැවැත්තුවා. මේ 21 වන සියවසේට අපිට අරගල පවත්වන්න සිද්ධ වුණා. මේ වගේ නොයෙකුත් දේවල් සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වුණාම නබිනායකතුමාණන් තමන්ගේ රාජ්‍යයට එරෙහිව සටන් කරන්නට පැමිණි පිරිසක්. මොනවද රාජ්‍ය නායකයෙක් වශයෙන් දැන් කරන්නේ? දැන් අපි බෞද්ධ රටක්, ශ්‍රී ලංකාව බෞද්ධ රටක්. අපි ජීවින්ට කරුණාව මෛත්‍රිය දක්වන්න ඕන. දැන් සම්පූර්ණයෙන්ම යුද සේනාවක් එන අවස්ථාවේදී නබිනායකතුමාණන් ඒ යුද සේනාව দমনය කරන්නට යම්කිසි මන්ත්‍ර බලයකින් තමයි দমনය කරන්නට වෙන්නේ. එවැනි තත්වයක් නැහැ. යුද සේනාවක් වළක්වන්න ඕන. ඒ වළක්වන්නේ කොහොමද? යුද සේනාවක් වළක්වනවා නම් ඒ යුද සේනාවට විරුද්ධව පෙරලා පහර දීමක් සිද්ධ කරන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ ධර්මයේ තුල ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ LTT ත්‍රස්තවාදීන් ආපුවම අපේ ත්‍රිවිධ හමුදාවයි පොලිසිය කරේ මොකද්ද? ප්‍රභාකරන්ට මෛත්‍රිය දක්වන එකද? එතනදී මෛත්‍රිය දක්වීම නුවණක්කාර ක්‍රියාවක් නෙමෙයි. එතනදී කරන්න ඕන හේතුව ඔවුන් අපට තර්ජනයක් වෙලා ඉවරයි. ඔවුන් අපව විනාශ කරමින් සිටිනවා. එක පුද්ගලයෙක්ව සිටිනවා නම් ඔහුට අවවාද අනුශාසනා දීලා ඔහුව නැවත පුනරුත්ථාපනය කරලා ප්‍රභාකරන්ව ඒ වැරදි මතවාද වලින් ඉවතට ගන්නට පුළුවන්. එයයි দমনය. නමුත් ඔවුන් ජාලයක්ව පැතිරිලා ඉවරයි. එතරම්දි රටක් වශයෙන් යුද්ධ ප්‍රකාශයට පත් කරන එක ශ්‍රී ලංකාව මෛත්‍රී සංකල්පයට එරෙහිව කටයුතු කරන රාජ්‍යයක් වශයෙන් කවුරු හරි හංවඩ ගැහුවා නම් ඒක වැරදි මතයක්. ඒක කවදාවත් අපට පිළිගන්න බෑ. එතනදී අපි සිටිය යුතු ස්ථාවරය රටක ස්වෛරීය භාවයට, අනන්‍යතාවයට, බහුමික අඛණ්ඩතාවයට යම් කිසි කෙනෙක් තර්ජනයක් එල්ල කරනවා නම් ඔවුන්ට විරුද්ධව නීතිය දැඩිසේ ක්‍රියාත්මක විය යුතුයි. දැන් බලන්න කුර්ආනයේ දෙවන පරිච්ඡේදයේ 191 වන වැකියේ පැහැදිලිව මේ පිළිබඳව සඳහන් කරනවා. බලන්න කුර්ආනයේ ජිහාද් කරන්න කියලා, මුස්ලිම් නොවන ජනතාව ඝාතනය කරන්න කියලා, ඔවුන්ගේ ජීවිත උදුරන්න කියලා කවදාවත් කොතරකවත් අණ කරලා නැහැ. නබිනායකතුමාණන් පවසා තින්නේ අල්ලාහ් තාලා සර්ව බලධාරී දෙවියන් සුද්ධ වූ කුර්ආනයේ
දෙවන පරිච්ඡේදයේ 190 වන වැකිය පවසනවා වකාතිලු ඔවුන් සමග කටයුතු කරන්න. කවුද ඔවුන්? යුද්ධයට එන අය. ෆී සබීලිල්ලා අල්ලාහගේ මාර්ගයේ ඔබ ධර්ම රාජ්‍යයක් බිහි කරගෙන තිබෙන්නේ. මේ ධර්මයේ මත ගොඩ නැගුණු රාජ්‍යයක්. මේ ධර්ම රාජ්‍ය විනාශ කරන්නට පැමිණෙන ඔවුන් සමග ධර්මයේ මාර්ගයෙන් සටන් කරන්න අල්ලදීන යුකාතිලුනකුම් කවරෙකු නුඹලා සමග සටනට පැමිණියේද ඔවුන් සමග නුඹලා සටන් කරන්න. ඒ වැකිය බලන්න. මුස්ලිම් නොවන ජනතාව දැක්ක තැන ගිහිල්ලා ඝාතනය කරලා උන්ව නැති බංගස්ථාන කරලා ඉස්ලාම් ධර්මයේ බලයෙන් පටවලා ජිහාද් කියන නාමයෙන් ඔබ ඉස්ලාමීය දජය ඔසවන්න කියලා ඉස්ලාම් කොහෙවත් දී කියලා නැහැ. ඝාතනය කරන්න පැමිණි අයට එරෙහිව ඔබ ඝාතනය කර වලා තඅතදු නමුත් එවැනි යුද්ධයකදී පවා සීමාව නොඉක්මවන්න. මොකද්ද සීමාව? නබි නායකතුමාණන් පනවනවා යුද පිටියකදී පවා රණ බිමකදී පවා කුඩා දරුවන් ඝාතනය නොකරන්න. කාන්තාවන් ඝාතනය නොකරන්න. ඝාතනයට ලක් වුණු ඒ රණවිරුවන් ඒ පැත්තේ කවුරු හරි රණවිරුවෙක් සෙබලෙක් ඝාතනය වුණා නම් සොල්දාදුවෙක් ඝාතනයට ලක් වුණා නම් ඔහුගේ මృతදේහය විකෘති නොකරන්න. ඝාතනය කරන ඒ රණබිමේ අවට තිබෙන ගස්වැල් විනාශ නොකරන්න. පූජකවරුන් ඝාතනය නොකරන්න. රණබිමක බවා ධර්මතාවයක් සීමාවක් පනවපු නායකවරයෙක් නබි නායකතුමාණන්. පරිසුද්ධ වූ කුර්ආනයේ දෙවියන් සඳහන් කරනවා සීමාව ඉක්මවන්න එපා. ඔබ self defense ස්වකීය ආරක්ෂාව උදෙසා ඔබගේ ආරක්ෂාව තර කර ගැනීම සඳහා සතුරාව වැළැක්වීම සඳහා පාර දෙන්න. ඉන්නල්ලාහ අලා යුහිබ්බුල් මුඅතදීන්. සීමාව ඉක්මවන පිරිසට කවදාවත් දෙවියන් ප්‍රේම කරන්නේ නැහැ කියලා මේ කුර්ආන් වැකිය සඳහන් වෙනවා. ඒතකොට ජිහාද් කියලා කියන්නේ මෙන්න මේ දේ. ස්වච්ඡා බල ඇණියක් ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවා තිබෙන අවස්ථාවකදී මුස්ලිම් රටක් නම් ඒ රජයක් ඒ රටට රජයක් තිබෙනවා නම් ඒ රජයට ත්‍රිවිධ හමුදාවක් තිබෙනවා නම් ඒ ත්‍රිවිධ හමුදාව සමග පොලිසිය කටයුතු කරනවා නම් සතුරන්ට එරෙහිව ඒ රජයේ ස්වෛරීය භාවයට එරෙහිව පැමිණෙන අයට එරෙහිව යුද්ධ කිරීම ඒ රාජ්‍ය සේනාධි නායකවරයාට රාජ්‍ය නායකවරයාට පැවරී තිබෙන යුතුයකම් වලින් එකක් වශයෙන් ඉස්ලාමීය රජයට විරුද්ධව සටන් කරන්නට පැමිණෙන ආයුධ සන්න පුද්ගලයන්ට විරුද්ධව සටන් කරන්න කියලා කිව්වා මිසක් පොදු ජනතාවට ඉස්ලාම් ධර්මයට විරුද්ධව සටන් කරන්න කියලා නැහැ. දැන් මම අහන්නේ දැන් මුස්ලිම් ජනතාව මුස්ලිම් නොවන අයවම ඝාතනය කරලා හිටියනම් අපේ ජනගහනය වර්ධනය වෙලාද? මුස්ලිම් නොවන අය කවුරුත් ඉස්ලාම් වලට එන්න බෑනේ එතකොට. දැන් අපේ නුවර ප්‍රදේශවල අපි සමහර මුස්ලිම් ජනතාව දක්වනවා මුදියන්සේලා කියලා වාසගම් තිබෙන මුස්ලිම්වරු ඉන්නවා. කොහොමද උන් මුස්ලිම් උනේ? මුස්ලිම් නොවන ජනතාවත් තමග අපි අසුරු කරන්න බැරි නම් අපේ අම්මලා තාත්තලා ආත්තලා මුත්තලා කිත්තලා කිරිකිත්තලා නත්ත පනත්තලා මේ රටේ අරාබි වරුන්ව විවාහ නොකර අපි කොහොමද මුස්ලිම් උනේ? සරල තර්කයක්. ඉස්ලාම් ධර්මයේ දෙවන පරිච්ඡේදයේ 156 වන වැකියේ පැහැදිලිව සඳහන්ව ලා ඉක්රා ෆිද්දීන් මෙම ධර්මයේ කිසිදු බල කිරීමක් නැත. කත්තබයන රුෂ්දු මිනල් ගයි අසත්‍යයෙන් සත්‍ය පැහැදිලි වී හමාරයි. බල කරන්න බෑ. සත්‍ය අසත්‍ය මොකද්ද කියලා ඉදිරිපත් කිරීම විතරයි අපේ දේ. 18 වන පරිච්ඡේදයේ 29 වන වැකිය සඳහන් කරනවා වකුලිල් හක්කු මින් රබ්බිකුම් මේ නුඹලාගේ දෙවියන් වෙතින් පැමිණි සත්‍යතාවක්. ෆමන් සා ෆල්යුමින් කැමති කෙනෙක් විශ්වාස කරත්වා ෆමන් සා ෆල්යක්ෆුර් කැමති කෙනෙක් ප්‍රතික්ෂේප කරත්වා. ඉස්ලාම් ඒ භාෂණ ආගමික නිදහස ලබා දීලා තිබෙනවා. කැමති නම් පිළිගන්න, අකමැති නම් අතහරින්න. නමුත් ඔබගේ බුද්ධියට ඔබ අකමැති නිසා අත්හැරපු දේ පිළිබඳව මරණින් මතු ජීවිතයේදී වන්දි ගෙවන්න වෙයි. දැන් දෙවියන් නම දින්න කියනවා අපිට දවසට 5 වතාවක්. මුස්ලිම් වරෙක් මම කැමති නැහැ නම දින්න. කැමති නැත්නම් ඉන්න ඔයාව කවුරුත් බල කරවලා වන්දවන්න තියන්නේ. නමුත් ඔබ දෙවියන් නමස්කාර කිරීමට ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ඔබගේ ආධ්‍යාත්මික ජීවිතයේදී මරණින් මතු ජීවිතයේදී වන්දි ගෙවන්න වෙයි. නමුත් මේ ලෝකේ කාවත් බලෙන් ඉස්ලාම් පැටවීමක් කරන්න බෑ. ඉන්දියාවේ වසර 800ක කාලයක් සතක 8ක කාලයක් මොගල් අධිරාජ්‍යයක් තිබුණා. තිබුණා නේද? ඒ මොගල් අධිරාජ්‍ය පාලනය කරපු මුස්ලිම් පාලකයෝ හිතලා තිබුණා නම් මුස්ලිම් නොවන අයව වනසලා සම්පූර්ණයෙන්ම ඉස්ලාමීය පාලනයක් ගෙන යා යුතුයි කියලා
සම්පූර්ණ ඉන්දියාව අද මුස්ලිම් රටක් බවට පත් වෙලා ඇති. අද තවමත් ඉන්දියාව හින්දු රටක්. ඒක නිර්ආගමික රටක්. නමුත් හින්දු ජාතිකයන් තමයි වැඩිපුර ඉන්නේ. මුස්ලිම් වරු දැන් ඉස්ලාම් වල අපි යම් යම් දේවල් අනුගමනය කරන්නට ඕන. මාව කෙනෙක් බලෙන් ඉස්ලාම් වලට ගත්තා නම් වැඩක් නැහැනේ. බලෙන් එක්කෙනෙක්ව ඉස්ලාම් වලට අරගෙන දවසට 5 වතාවක් වඳින්න කිව්වම ඌ වඳීද? ඉස්ලාම් වල ඉස්ලාම් පිළිගෙන වැඩක් නැහැ. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕන. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ මම හදපතුලෙන් විශ්වාස කරලා පිළිගත්තා නම් පමණයි. සමහර කට්ටිය විවාහ වෙලා ස්වාමි පුරුෂයන් අතර හැම වෙලේම රණ්ඩු සරුවල්. හේතුව හිත දෙක එකතු වෙලා නැහැ. ගත විතරයි එකතු වෙන්නේ, සිත එකතු වෙලා නැහැ. අන්න රණ්ඩු දබර. සැනසීමක් නැහැ ඒ ජීවිතේ. හිතින් එක් වෙලා, හිතින් පිළිගෙන විශ්වාස කරලා, ඇදහිම ශක්තිමත් කරලා පිළිගන්න අවස්ථාවකදී තමයි ප්‍රතිඵලය අපට ලබා ගන්නට පුළුවන්. ඒ නිසා අපට කියලා තිබෙන්නේ බල්ලිග්, පැහැදිලිව පවසන්න. පවසන එක අපේ යුතුයකමක්. කැමැති කෙනෙක් ඒක පිළිගන්න පුළුවන්, අකමැති කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා. එම නිසා ජිහාද් කියන නාමයෙන් මුස්ලිම් නොවන අයට බලෙන් ඉස්ලාම් ධර්මය ලබා දීමට හෝ නැත්නම් මුස්ලිම් නොවන ජනතාව විනාශ කරවීමට හෝ කවදාවත් ජිහාද් කරන මෙන් ඉස්ලාම් ධර්මයේ කිසි තැනක පවසලා නැහැ. සමහර වැකි උපුටා දක්වන්නේ මුස්ලිම් නොවන ජනතාව පවා මේ සම්පූර්ණ ඉතිහාස කතාව පිළිබඳව පැහැදිලි දැනුමක් නොමැති නිසා තමයි ඒවා උපුටනයක් වශයෙන් දක්වන්නේ. ඒ නිසා තමයි මම නබිනායකතුමාගේ ජීවිත කතාවේ ඒ කෙටි ඉතිහාසය පවා ඔබට මම ප්‍රකාශ කළේ.